ඔයාලට කොහොමද? තාරුගේ කතා ලෝකයේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. පසුදා උදෑසන උදා වූයේ කොළඹ අහස අලු පාට වලාකුළු වලින් වසා ගනිද්දී මුහුද දෙසින් හමා දැඩි සුළඟ ශාක්‍යගේ මන්දිරයේ දෙවන්ත වීදුරු ජනෙල් වල වැදී නිකුත් කළ හඬ හරියට එන්නට නියමිත මහා විපතක පෙර නිමිත්තක් වැනිය. සාරණ්‍ය උදෙන්ම අවදි වී සිටියත් ඇය ඇඳෙන් බැස්සේ නැත. ඇය පොරවණය පපුවතෙක් ඇදගෙන වීදුරු ජනේලෙන් එහා පෙනෙන අඳුර හස දෙස බලා සිටියා. ඊයේ රාත්‍රියේ ඇසුණු දේ ඇගේ හිතේ තාමත් දෝංකාර දෙයි. ටීනා එනවා පලිගන්න. මේ වචන ටික සාරණ්‍යගේ හිතේ බියකටත් වඩා ඇති කළේ කුතුහලයක්. ශාක්‍ය වැනි හිතක් පපුවක් නැති ගල් හිතක් තියෙන මිනිහෙක් මේ තරම් බියෙන් තැතිගන්නේ ඇයි? එතරම් බය වෙන්න ටීනා ළඟ තියෙන ඒ රහස මොකද්ද? කාමරේ දොර ඇරුණේ හදිස්සියෙමය. සාරණ්‍ය ගැස්සී බැලුවාය. ශාක්‍ය වේගෙන් කාමරයට ඇතුළු විය. ඔහු දැනටමත් ඔෆිස් යන්න ලෑස්ති වී සිටියා. තද නිල් පාට කෝට් එකත් සුදු පාට කමිසයක් ඔහුගේ කඩවසම් රුව ඔපනැංවුවද ඔහුගේ මුහුණේ තිබුණේ පරාජිත බව. ඇස් යට කළු වී තිබුණේ රාත්‍රී පුරා නිදි වර්ජිතව සිටි නිසා බව පැහැදිලි. ඔහු කෙලින්ම ගියේ ඇඳුම් අල්මාරිය ළඟට ගොස් යමක් සොයන බවක් පෙනුනි. ශාක්‍ය සාරණ්‍ය කතා කළා. ශාක්‍ය එහෙම්ම සාරණ්‍ය දෙසට හැරුණේ. ඇයි? ඔහුගේ කටහඬ දැඩිය. ඔයා රෑ නිදාගත්තේ නෑ නේද? මොකද්ද ප්‍රශ්නේ? අර ගෑනු ළමයා එන එකද ප්‍රශ්නේ? සාරණ්‍ය ඇසුවේ කෙලින්මයි. වටේ යන්න ඇයට අවශ්‍ය නොවිය. ශාක්‍යගේ දැස් කෝපයෙන් පිරෙන්නට විය. ඔහු වේගයෙන් ඇඳ ළඟට පැමිණියේ. සාරණ්‍ය මම ආයෙත් කියන්නේ මගේ අතීතය ගැන හොයන එක නවත්තන්න. ලබන සෙනසුරාදා පාටි එක තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයා කරන්න ඕන එකම දේ කට පියාගෙන hina වෙලා මිනිස්සු ඉස්සරහා පෙනී ඉන්න එක විතරයි. තේරුණාද? ඔයා බය වෙලා ශාක්‍ය? සාරණ්‍ය ඔහු දෙස කෙලින් බලමින් කීවා. ඔයා බය වෙලා ඉන්නේ. එයා එන එකට නෙවෙයි. එයා කියන්නේ යන දෙයට. මොකද්ද ශාක්‍යයේ රහස? මම ඔයාගේ වයිෆ්. මටත් අයිතියක් තියෙනවා මගේ ජීවිතයට බලපාන දේවල් දැනගන්න. ශාක්‍ය සමච්චල් සිනහවක් පෑවේය. ඔහු පහත් වී සාරණ්‍යගේ මුහුණට එබුණේය. වයිෆ්? ඔව් කොල කෑල්ලකින් විතරයි. ඔයාට කිසිම අයිතියක් නැහැ මගේ ජීවිතය ගැන ප්‍රශ්න කරන්න. ටීනා එනවා. එයා මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි එයා නිසා මගේ කම්පැනි එකට හරි මගේ පවුලේ නමට කැල්ලක් වුණත් මතක තියාගන්න ඒකේ පලිය මම ගන්න ඔයාගේ. මගේ? මම මොනවා කරන්නද? මොකද ඔයා තමයි මේ හැම දෙයකටම මුල. සීයා ඔයාව මගේ කරේ ගැහුවේ නැත්නම් අද ටීනා මගේ හතුරෙක් වෙන්නේ නැහැ. එයා මගේ ළඟ ඉන්නවා. ශාක්‍ය දත්මිටි කෑවේය. ඒ නිසා පාටි එක දවසේ මොන දේ වුණත් ඔයා ඔය කටවහගෙන ඉන්න ඕන. ශාක්‍ය කාමරයෙන් පිටව ගියේ තොරට වේගයෙන් ගසමින්. සාරණ්‍ය මොහොතක් ගල් ගැසී බලා සිටියා. ශාක්‍යගේ තර්කයේ පුදුම සහගතයි. ඔහු තමන්ගේ වැරදි වලට පරිගන්නේ අහිංසක ඇඟෙනි. හරි ශාක්‍ය, ඔයාට ඕන යුද්ධයක් නම් මම ලෑස්ති. සාරණ්‍ය හිතට දිරියක් ගත්තා. ඇය ඇඳෙන් බැස නාන කාමරයට ගියේ අලුත් බලාපොරොත්තුවක් සමගින්. ඇය තවදුරටත් අඬන්නේ නැත. දින කිහිපයක් ගෙවී ගියේ ඉතා සෙමින්. එළවෙන සෙනසුරාදා පැවැත්වෙන වෙල්කම් පාටි එක ගැන හැමෝම හිටියේ නොසන්සුන්වයි. සීත පවා සාරණ්‍ය දිස බැලුවේ අනුකම්පාවෙන්. සිකුරාදා දවල් වරුවේ සාරණ්‍ය සාලේ පොතක් කියවමින් සිටියදී බලාපොරොත්තු නොවුරුවක් සාලේට ඇතුල් විය. ඒ වෙන කවුරුත් නොව මිෂෙල්ය. මිෂෙල් පැමිණියේ තනියම නොව තවත් තරුණියන් දෙදෙනෙකු සමගය. හෙලෝ සාරණ්‍ය ඩාලින්. මිෂෙල්ගේ ඇතුළට ආවේ හරියට මේ ඇයගේ නිවස වගේ. ඇය ඇඳ සිටියේ කොට සායක් සහ টොප් එකකි. සාරණ්‍ය පොත වසා නැගිට්ටාය. මිෂෙල්?
මම ආවේ ඔයාට හෙට අඳින්න ඕන ඇඳුම සිලෙක්ට් කරන්න. මොකද ඔයාගේ choice එක ගැන අපිට විශ්වාසයක් නෑනේ. මේ ඉන්නේ ඩිලානි. ලංකාවේ ඉන්න টොප්ම ඩිසයිනර්. මිෂෙල් එක් තරුණියක් පෙන්නුවාය. ඩිලානි සාරණ්‍ය දිස බැලුවේ අප්‍රසාදයෙනි. ටිකක් අමාරු වෙයි මැඩම්. මෙයාව පොෂ් කරන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙයි. ස්කින් එකත් ටිකක් ඩාර්ක් නේද? සාරණ්‍යගේ හිත රිදුනත් ඇය පෙන්නුවේ නැත. ඇය සිනාසුනාය. මගේ ස්කින් එක ගැන ඔයා කරදර වෙන්න එපා. මට ඕන විදිහ ඇඳුමක් මම තෝරගන්නම්. නෑ ශාක්‍ය මට කිව්වා ඔයාව බලාගන්න කියලා. මිෂෙල් බලෙත්ම වගේ සාරණ්‍යව ඇඳගෙන ගියේ සාලේ මැදට. ඩිලා අර ක්‍රීම් පාට ගවම ගන්න. ඒක තමයි මෙයාට මැච් වෙන්නේ. වැඩිය කැපිලා පේන්නේ නැති පැත්තකට වෙලා ඉන්න පුළුවන් කලර් එකක්. මිෂෙල්ගේ අටි අරමුණ සාරණ්‍යයට පැහැදිලි විය. ඇයට අවශ්‍ය වුණේ හෙට පාටි එකේදී සාරණ්‍යව පසකට කර තබන්නටයි. ටීනා එන විට සාරණ්‍ය මැකී යන්නට ඕඩ බව මිෂෙල්ගේ සැලැස්ම විය. සේවකයෙක් කෙනවිත්තුන් ක්‍රීම් පාට ඉතාම චාම් ගවුම දෙස සාරණ්‍ය බැලුවා. එය ලස්සනයි. නමුත් ඒ මෙතරම් විශාල සාදයකට කොහෙත්ම නොගැලපේ. කොහොමද මේක හොඳයි නේද? මිෂෙල් සමච්චලයට ඇසුවා. සාරණ්‍ය ගැඹුරු හුස්මක් ගත්තා. ඇය මිෂෙල්ගේ ඇස් දෙස කෙලින්ම බැලුවා. "සෝරි මිෂෙල්, මම හිතන්නේ ඔයාට වැරදිලා. මම හෙට එන්නේ සෙන් හෝල්ඩින්ස් එකේ චෙයාමන්ගේ වයිෆ් විදිහට. මම අඳින්න ඕන මාව හයිලයිට් වෙන ඇඳුමක්. ඒ නිසා මට මේක කොහෙත්ම ඕනේ නෑ." සාරණ්‍ය එහෙමම ඩිලානි දෙසට හැරුණා. "මිස් ඩිලානි, ඔයා ළඟ තියෙනවද රෝයල් බ්ලූ කලර් මොඩලින් ගවුමක්? මට ඕන මාව දැක්කම ඕනම කෙනෙක්ගේ ඇස් ඇදිලා යන විදිහේ ඩිසයින් එකක්." මිෂෙල්ගේ කට ඇරුණි. ඩිලානිද පුදුමයෙන් බලා සිටියා. මේ අහිංසක පෙනුමැති කෙල්ලට ෆැෂන් ගැන මෙච්චර දැනුමක්? රෝයල් බ්ලූ? ඒත් මැඩම්, ඒක හරිම තද පාටක්. ඒක තමයි මට ඕන. ගේන්න ඒක. සාරණ්‍යගේ හඬේ තිබුණ අනදෙන ස්වභාවයක්. ඇය නැදොනුවත්ම ශාක්‍යගේ ගතිගුණ ප්‍රගුණ කරමින් සිටියා. ඩිලානි ඉක්මනින්ම ඇයගේ සහායිකාවට කතා කර වාහනයෙන් වෙනත් ඇඳුම් කට්ටලයක් ගෙන්වා ගත්තේය. ඒක නිල් පැහැති වෙල්වට් රෙද්දෙන් මැසූ රිදී පැහැ ගල් ඇල්ලු ඉතාම අලංකාර ගවුමකි. මේකම ලෑස්ති කරේ ස්පෙෂල් ෂෝ එකකට. මේක ගොඩක් ගණන් ඩිලානි කීවා. "ගාන ප්‍රශ්නයක් නෑ. බිල මිස්ටර් ශාක්‍යයට යවන්න. තැන්ක් යූ." සාරණ්‍යයි ගවුම අතර ගත්තා. "මිෂෙල්, ඔයාට තේ එකක් බොන්න ඕන නම් සීතට කියන්න. මම මේක ෆිට ඔන් කරලා බලන්නම්." සාරණ්‍ය සිනාවක් නගාගෙන මුඩ තට්ටුවට ගියේ මිෂෙල්ව එතනම ගල් කරවෙමි. කොහෙත්ම බලාපොරොත්තු නොවූ මේ සිදුවීමෙන් මිෂෙල්ගේ මූණ රතු වී තිබෙන කෝපයෙන්. "බලාගමුකෝ, හෙට රෑට ඔය උඩමුකම බසන හැටි මම පෙන්වන්නම්." මිෂෙල් තනියම මුමුණ ගත්තා. සෙනසුරාදා රාත්‍රිය උදා විය. සාදයට යොදාගත් මන්දිරය අද දිව්‍ය විමනක් වැනිය. උද්‍යානයේ ගස්වල පවා විදුලි බුබුළු එල්ලා අලංකාර කර තිබුණි. කොළඹ නගරයේ ප්‍රභූවරුන්ගේ වාහන පෝලිම් ගේට්ටුවෙන් ඇතුළු වෙමින් තිබුණි. මාධ්‍යවේදීන් කැමරා ඔසවාගෙන දොරටුව අසල පොර කෑවේ නව යුවලගේ ඡායාරූපයක් ලබා ගන්නටයි. ශාක්‍ය හිටිය ප්‍රධාන දොරටුව අසල අමුත්තන් පිළිගනිමින්. ඔහු ඇඳ සිටියේ කළු පාට කෝට් කිට් එකකි. කොණ්ඩේ පිටුපසට කර පීරා රැවුල නවීන මෝස්තරයකට කපා ඊටාම කඩවසම් පෙනුමක් තිබුණත් ඔහුගේ දැස් නිතරම දුවමින් තිබුණ ගේට්ටුව දෙසටයි. ඔහු හිටියේ බීතියෙනි. ටීනා එන්නේ කොයි වෙලාවේද? ශාක්‍ය කෝ සාරණ්‍ය හැමෝම අහනවා අලුත් මනමාලිකෝ කියලා. සීයා විත් ඇසුවේය. එයා ඒසීයේ තාම ලෑස්ති වෙනව ඇති. ශාක්‍ය නොසලකිලිමත්ව ලෙස කීවාය. ඒත් එක්කම උඩුමහලේ සිට ප්‍රධාන පඩිපෙළ දෙසට කාගේත් අවධානය යොමු විය. සංගීත කණ්ඩායම වාදනය කළ සංගීතය මොහොතකට නතර විය. සාරණ්‍ය සෙමෙන් පඩිපෙළ බැසෙන්නට පටන් ගත්තා. මුළු ශාලාවම නිහඬ විය. ඇය ඇඳ සිටියේ තද නිල් පාට බිම දිගේ ඇදෙන අලංකාර ගවුමකි. ඒ ඇගේ සිරුරේ හැඩේ මනාව ඉස්මතු කළේය.
ඇගේ කොණ්ඩේ ලිහා දමා තිබුණ රැලි ගැසෙන ලෙසය. බෙල්ලේ තිබුණු දියමන්ති මාලයක් පමණි. ඇගේ තලෙලු සමයේ නිල් පාට ඇඳුමට කොච්චර ලස්සට ගැලපෙනවද කියතොත් එතන සිටි සුදුහම ඇති කාන්තාවන් පවා ඇය ඉදිරියේ බොඳ වී ගියා වැනිය. සාරණ්‍ය පඩිපෙළ බැසාවේ සියල්ලන් සමග සිනාසෙමින්. ඒ මූණේ තිබුණේ තමා පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයක් පිරුණු බැල්මකි. දෙවියනේ, මෙයාර අහිංසක පාට කෙල්ලද? විශ්වාස කරන්නත් බැහැ. වටපිට සැවම ඇගේ රුව දෙස බලා සිටිය වශී වූ ගානටයි. මිෂෙල් පසෙකට වී මෙදෙස බලා සිටිය කෝපයෙන් දැවෙමින්. ඇගේ සැලැස්ම වතුරේ ගියා වැනිය. සාරණ්‍ය ඇවිත් ශාක්‍ය අසලින් හිටගත්තා. ශාක්‍ය තවමත් ඇය දෙස බලාගෙන සිටිය පුදුමයෙනි. ඔහු කවදාවත් හිතුවේ නෑ සාරණ්‍ය මේ තරම් ලස්සන වෙයි කියලා. කටවහගන්න ශාක්‍ය මැස්සෝ රිංගයි. සාරණ්‍ය සරදම් හඬින් කිව්වේ ඔහුට පමණක් ඇසෙන ලෙසිනි. ශාක්‍ය තිගැස්සී පියවි ලෝකෙට ආවේය. ඔයා පරක්කුයි සාරණ්‍ය. සීයත් ඇවිත් ඔයා වැහුවා. පරක්කුණාට පාඩු නෑනේ. සාරණ්‍ය කැමරාවලට සිනාසෙන ගමන් කීවා. එම මොහොතේම ප්‍රධාන දොරටු අසලින් විශාල ගෝසාවක් ඇසුනි. මාධ්‍යවේදීන් එතැනට දිව ගියහ. කැමරා ෆ්ලෑෂ් දහස් ගණනක් එකවර පත්තු විය. ශාක්‍යගේ අත සීතල වන බව සාරණ්‍යයට දැනුනි. ඔහු දොරටුව දෙස බැලුවේ බියනි. රතු පාට පළස මතින් ඇවිදගෙන ආවේ තරුණියකි. ඇය ඇඳ සිටියේ රතු පාට ඊටාම කෙටි ඇඳුමකි. ඇගේ රූපය ඊටාම ආකර්ශනීය, නමුත් එහි තිබුණේ දරුණු පෙනුමකි. ඒ ටීනාය. නමුත් හැමෝම පුදුම වුණේ ටීනා දැකලා නෙවෙයි. ටීනාගේ අතේ එල්ලීගෙන ආපු පුද්ගලයා දැකලා. ඔහු වයසක මිනිසෙකි. හැරමිටියක් වාරුවෙන් ආවත් ඔහුට තිබුණ බලවත් පෙනුමකි. ඒ අර ජයන්ත ප්‍රනාන්දු නේද? සේනානායක සමාගමේ ප්‍රතිවාදී ව්‍යාපාරිකයා. ඩැනියෙල් සීයගේ මූණ කළු වී ගියේය. ශාක්‍යගේ හුස්ම නතර විය. ටීනා පාටියකට ආවේ ශාක්‍යගේ ලොකුම ව්‍යාපාරික හතුරත් සමගයි. ටීනා කෙලින්ම ශාක්‍ය සහ සාරණ්‍ය ඉන්න දෙසට ආවා. ඇය ඔවුන් දෙදෙනාම දෙස බලා ආකර්ශනීය ලෙස hina වුණා. "හායි ශාක්‍ය, කන්ඩොලේෂන්ස්." ටීනා ශාක්‍යගේ කම්මුලක් අනවසරෙන් සිපගත්තා. පසුව ඇය සාරණ්‍ය දෙස බැලුවේ සමච්චලයටය. "Nice dress, but wrong color." ශාක්‍ය ගල් ගැසී ඇය දෙස බලා සිටියා. "මොකද ටීනා මේකේ තේරුම? ජයන්ත මෙතන මොකද කරන්නේ ආ?" ශාක්‍ය රහසින් ඇසුවේ දත්මිටි කමින්. නමුත් එයට පිළිතුරක් නොදී ටීනා එහෙම්මම ශාලාව මැදට ගියා. ඇය මයික්‍රොෆෝනය අතට ගනිද්දී මුළු ශාලාවම නිහඬ විය. "Ladies and gentlemen, මම අද මෙතෙන්ට ආවේ විශේෂ නිවේදනයක් කරන්න. ඔයාලා හැමෝම දන්නවා සේනානායක ගෲප් එක මේ දවස්වල අමාරුවෙන් ඉන්නේ කියලා. ශාක්‍ය විවාහ වුණේ ඒක බේරගන්න කියලාත් අපි දන්නවා." ඇය සාරණ්‍ය දෙස බලා කුරිරු සිනහවක් පෑවා. "නමුත් අද ඉඳන් සේනානායක ගෲප් එකේ ලොකුම කොටස්කරු වෙනස් වෙනවා. මගේ තාත්තා, ඒ කියන්නේ ඩේවිඩ් පෙරේරා, මැරෙන්න කලින් එයාගේ කොටස් ඔක්කොම ලියලා තිබුණේ මට. මම අද තීරණය කළා ඒ කොටස් සේරම විකුණන්න." ටීනා ජයන්ත ප්‍රනාන්දු දෙසට අත දිගු කළාය. "මම මගේ සියලුම කොටස්, ඒ කියන්නේ සෙන් හෝල්ඩින්ස් එකෙන් 140ක් අද මිස්ටර් ජයන්ත ප්‍රනාන්දුට විකුණනවා. ඒ කියන්නේ අද ඉඳන් මේ කම්පැනි එකේ අයිතිය තියෙන සේනානායක පවුලට නෙවෙයි, ප්‍රනාන්දු පවුලට." ටීනාගේ වදන් බෝම්බයක් පිපුරුවා හා සමාන විය. ශාක්‍යගේ සීයා පුටුවක වාඩි වුණේ පපුව අල්ලාගෙනය. ශාක්‍යගේ ලෝකයේ දෙදරා ගියේය. තමන් අකමැති විවාහයක් කරගෙන මුළු ජීවිතේම කැප කරලා බේර ගන්න හදපු සමාගම තම පැරණි පෙම්වතිය විසින් තම හතුරෙකුට විකුණා දමා ඇත. සියල්ලම ජයන්ත ප්‍රනාන්දුට සුබ පැතුම් එක් කරද්දී ටීනා ශාක්‍ය අසලට ආවේ සරදම් සිනාවක් නාගාගෙනයි. "මම කිව්වනේ ශාක්‍ය, මාව දාලා ගියොත් මං ඔයාව නැති කරලම දානවා කියලා. මේ පටන් ගැනීම විතරයි. Happy wedding life baby."
ශාක්‍යයට ක්ලාන්තය වගේ ආවේය. ඔහු වැටෙන්නට යද්දී ඔහු අල්ලාගත්තේ සාරණ්‍ය. ශාක්‍ය මුළු ලෝකෙම ඉදිරියේ ශාක්‍ය දැඩිව පරාජය විය. දැන් කුමක් සිදුවේවිද? කැමරා ෆ්ලෑෂ් එලි දහස් ගණනක් එකවර පත්තු වෙද්දී ශාක්‍යයට දැනුණ තමන්ගේ දැස් අන්ධ වීගෙන යනවා වැනි හැඟීමක්. ඒ එලි හරියට අහසින් පාත් වුණු හෙන පහරවල් වගේ ඔහුගේ මොළය අඩපණ කරමින් තිබුණි. අවට මිනිසුන්ගේ සරසම් හඬවල් ඔහුගේ කන් ඇතුළේ දෝංකාර දෙන්නට විය. සේනානායක ගෲප් එක ඉවරයි. ටීනා නියම ගේමක් ගැහුවේ. අයියෝ ශාක්‍යයට වෙච්ච ලැජ්ජාව. මේ වදන් ශාක්‍යගේ ලය පසාරු කරගෙන ගියේ විෂපය වූ ඊතල ලෙසිනි. ඔහුට හුස්ම ගන්නට පවා අමතක විය. දෙකකුල් පණ නැති වීගෙන එන බවක් දැනි ඔහු වම්පසට ඇලවෙද්දී හදිසියේම සිව්මැලි දෑතක් ඔහුගේ ඉනවට ඇති ඔහු තදින් අල්ලගත්තේය. වැටෙන්න එපා ශාක්‍ය. ඒ කටහඬාවේ ඔහුට ඉතාම ළඟිනි. ඒ සාරණ්‍ය. ඇගේ කටහඬේ තිබුණේ ආයාචනයක් නෙවෙයි අනදීමකි. කැමරා ඉස්සරහා මේ මිනිස්සු ඉස්සරහා වැටෙන්න එපා. කොන්ද කෙලින් තියාගන්න. ඔයා සේනානායක කෙනෙක්. සාරණ්‍යගේ වචන ටික හරියට ශාක්‍යගේ නහරවලට අලුත් ලේ පොම්ප කළා වගේ විය. ඔහු අමාරුවෙන් හිසහරවා ඇදෙස බැලුවේය. නිල් පාට කවුම ඇඳගෙන තමන්ගේ මුළු බරම ඇඟට අරගෙන කෙලින් හිටගෙන ඉන්න ඇය දිහා බලද්දී ශාක්‍යයට පුදුම හිතුනේ. මේ අර චිත්‍රාංගන අහිංසක කෙල්ලද? නැත්නම් යකඩ ගැහණියක්ද? Ladies and gentlemen, please. හදිසියෙම මයික්‍රොෆෝනේ අතටගත් ශාක්‍යයේ සීයා ඩැනියල් සේනානායක වේවුලමින් තිබුණත් එහි ගාම්භීරත්වය නැති වී තිබුණේ නැත. ව්‍යාපාරික ලෝකයේ කොටස් හුවමාරු වීම සාමාන්‍ය දෙයක්. අද මෙතන සිද්ධ වුණේ ව්‍යාපාරික ගනුදෙනුවක් විතරයි. සේනානායක සමාගම තාමත් ශක්තිමත්. කරුණාකරලා භෝජන සංග්‍රහය භුක්ති විඳින්න. ඔහු එසේ කීවට එතන හිටපු කිසිවෙක්ට කෑම ගැන මතකයක්වත් තිබුණේ නැත. හැමෝම බලාගෙන හිටියේ ජයන්ත ප්‍රනාන්දු සහ ටීනා දෙසය. ජයන්ත ප්‍රනාන්දු ජයග්‍රාහී ලීලාවෙන් වීදුරුවක් උස්සා ශාක්‍යයට චියර්ස් කීවේය. ටීනා ශාක්‍ය ඇසලින් යද්දී ආයෙත් නතර වුණා. කොහොමද ශාක්‍ය මගේ සර්ප්‍රයිස් එක? ඔයා හිතුවා මති නේද මං ගැන? අනික මතක තියාගන්න හෙට ඉඳන් බෝඩ් මීටින් වලදී ඔයා වාඩි වෙන්න වෙන්නේ මගේ තාත්තගේ පුටුවෙන් පහළින්. ශාක්‍ය කෝපයෙන් අත මිටි කළේ කොච්චර සදටද කියනවා නම් නියපොතු වලට හැම හැරිලා ලේන්න තරම්ය. ඔහුට තම කෝපය පාලනය කරගන්නට නොහැකිව එක්වරම ටීනට ගහන්න අත ඉස්සුවා. ශාක්‍ය එපා. සාරණ්‍ය ශාක්‍යගේ අත ඉක්මනින් අල්ලා ගත්තා. එපා ශාක්‍ය. එයාට ඕන ඔයාව තරහ ගස්සලා මේ හැමෝම ඉස්සරහා ඔයාව තවත් පැරදිකාරයෙක් කරන්න. අහුවෙන්න එපා. සාරණ්‍ය රහසින් මිමුණුවාය. රයන් තදින් හුස්ම ගනිමින් සිටියේය. සාරණ්‍ය බලෙන්ම වගේ ඔහු එතනින් ඉවතට ඇදගෙන යද්දී කැමරා ශිල්පීන් ඔවුන් වට කරගන්න හැදුවත් ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව ඔවුන්ට යන්නට පාර හදා දුන්නා. මිස්ටර් ශාක්‍ය, මේ ගැන මොකද කියන්නේ? ඔබේ හිටපු පෙම්වතිය ඔබේ සමාගම මිලදී ගත්තා. මොකද හිතන්නේ? ප්‍රශ්න වැලනෝ කැඩී එද්දී සාරණ්‍ය ශාක්‍යගේ මූණ ඇගේ අතින් ආවරණය කරගෙන ඔහු ඉක්මනට කාරයකට නැග්ගුවා. ශාක්‍ය කාරයකට නැග්ග ගමන් සීට් එකට ඔළුව ගසා ගත්තේය. සාරණ්‍යත් එහා පැත්තෙන් නැග්ගා. යමු. අපි ඉක්මනට ගෙදර යමු. ඇය ඩ්‍රයිවර්ට කිව්වා. වාහනේ වේගයෙන් ඉදිරියට ඇදෙද්දී ශාක්‍ය කෑ ගැසුවේ. නතර කරනවා. මට යන්න ඕන සීයා ළඟට. සීයා එයාගේ වාහනේ එනවා ශාක්‍ය. තාත්තලත් එයා එක්ක එන්නවා. අපි දැන් ගෙදර යමු. සාරණ්‍ය ඔහුව සංසුන් කරන්න හැදුවා. shut up සාරණ්‍ය. තමුසේ මොනවද දන්නේ? මේ මගේ කම්පැනි එක. මගේ ජීවිතේ හැමදේම ඉවරයි. ඉවරටම ඉවරයි. ශාක්‍ය කෝපයෙන් වෙවුලමින් කාර් එකේ වීදුරුවට අතින් ගැහුවේය. වීදුරුව පුපුරා නොගිය වාසනාවටය. සාරණ්‍ය නිහඬ වූවාය. ඇයි දන්නවා මේ මොහොතේ ශාක්‍ය ඉන්නේ හොඳ සිහියෙන් නොවන බව. පිරිමියෙක්ගේ ආත්ම අභිමානයට මෙවැනි පහරක් වැදුනම
ඔහු ප්‍රතිචාර දක්වන්නේ වටපිට කිසිවක් ගැන නොසිතා බව ඇය දැනගෙන සිටියා. මුළු ගමන පුරාවටම ශාක්‍ය සිටියේ දත්මිටි කාගෙන ජනේලෙන් එළිය බලාගෙනය. ඔහුගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ නැත. නමුත් ඒ ඇස් කෝපයෙන් රති වී ගිනි බෝල දෙකක් දිස්සේ දිස්විය. ගෙදරට ඇවිත් වාහනය නතර කරපු ගමන් ශාක්‍ය බැස ඔහු කෙලින්ම ගේ ඇතුළට දිව්වේය. කලබල ඇසී සීතා දුරකඩට ආවේ බියනි. සර්, ශාක්‍ය සීතාව තල්ලු කරගෙන කෙලින්ම ගියේ පහළ තියෙන බාර් ඒරියා එකට. ඔහු එතන තිබුණු මිල අධිකම විස්කි බෝතලය අතට ගත්තේය. වීදුරුවක්වත් ගන්නේ නැතුව ඔහු බෝතලය කටේ තියාගෙන බොන්න පටන් ගත්තේ වතුර බොනවා වගේය. ශාක්‍ය, නවත්තන්න ඕක, ඔයාට පිස්සුදා? සාරණ්‍ය දුවගෙන ඇවිත් බෝතලේ උදුර ගන්න හැදුවා. අතාරිනවා. ශාක්‍ය සාරණ්‍යව කෝපයෙන් තල්ලු කර දමද්දී ඇය විසිවී ගොස් සෝෆා එකේ ඇඳේ හැප්පී වැටුණි. ඇගේ කොන්ද දැඩිසේ රිදුම් දුන්නත් ඇය නැගිට්ටාය. බොන්න දෙනවා මට අමතක කරන්න ඕන, මට ඕන මැරෙන්න. ඇයි යකෝ මට මෙහෙම කළේ? මම ටීනට පණ වගේ ආදරය කළා. මම මගේ පවුලට වඩා එයාට තැන දුන්නා. අන්තිමට එයා මගෙන් බෙල්ල කපලා ගියා. ඇයි මේව කළේ? ශාක්‍ය බෝතලේ භාගයක්ම හිස් කර එය බිත්තියට තමා කැසුවේය. බෝතලේ කුඩු පට්ටම්මේ විස්කි සහ වීදුරු කටු මුළු පොළොව පුරාම විසුරුනි. ශාක්‍ය දන හිස් දෙකින් බිම වැටි ඔළුව බිම ගසාගෙන මහායෙන් කෑ ගැසුවේය. ඒක ඇඬීමක් නොව මහා විලාපයකි. තමන්ගේ මුළු ජීවිත කාලෙම ගොඩනගපු හීන මාලිගාව තමන් ආදරය කරපු තරුණිය විසින්ම කඩලා දාද්දී දැනෙන වේදනාව ශාක්‍යයට දරා ගැනීමට බැහැ වී නසීරු විය. සාරණ්‍ය හිමේ ශාක්‍ය ළඟට ගියාය. බිම වීදුරු කටු පිරී තිබුණත් ඇය ඒ ගැන දැකුවේ නැත. ඇය ශාක්‍යගේ ළඟ දනගසා සිටියාය. ශාක්‍ය හිසෙස වූයේය. ඔහුගේ මූණ කඳුළු සහ දාඩිය වලින් තෙත් වී තිබුණි. යනවා සාරණ්‍ය, යනවා මෙතනින්. මට මගේ පාඩුවේ ඉන්න දීලා යනවා. රයන් වෙවුලන හඬින් කීවේය. දැන් මට මොකුත් නැහැ. බලය නැහැ, තත්ත්වේ නැහැ. කම්පැනි එකේ කන්ට්‍රෝල් එක ජයන්ත ගත්තට පස්සේ මම නිකම්ම පඹෙක් විතරයි. මට බෑ ඔයාව ඉතාලියාව යවන්න. මට බෑ කිවිසුමට ඉෂ්ට කරන්න. ඒ නිසා යන්න. කොහෙටද මම යන්න ඕන? සාරණ්‍ය සංසුස්වරයෙන් ඇසුවා. ආපු තැනටම යන්න. ඔයාගේ තාත්තා ළඟට යන්න. අපේ ඩීල් එකෙන් දැන් කිසිම වැඩක් නැහැ. සාරණ්‍ය ශාක්‍යයේ මූණ දෙසම බලාගෙන හිටියා. මේ ඉන්නේ අර අහංකාර උඩඟු ව්‍යාපාරිකයා නෙවෙයි. මේ ඉන්නේ සෙල්ලම් බඩුවක් කැඩී හඬන පොඩි දරුවෙක් ගානේ. මිස්ටර් ශාක්‍ය සේනානායක. සාරණ්‍යගේ හඬ දැඩි විය. ඔයා හිතුවද මම මේ ඩීල් එකට කැමති වුණේ ඔයාගේ සල්ලි නිසා කියලා? ඔව්, මට ඉතාලියන්න ඕන තමයි. හැබැයි මම අත්සන්ද කළේ කන්ටැක්ට් එකට. ඒක කොහෙවත් ලියලා නැහැ ශාක්‍ය බංගලොත් උනුත් සාරණ්‍ය ගෙදර යන්න ඕන කියලා. එහෙම නේද? ඇය ශාක්‍යගේ මුහුණින් අල්ලා ඇගේ පැත්තට හරව ගත්තා. මම දන්නේ නැහැ ඔයාගේ ලෝකේ ගෑනු අය මොන වගේද කියලා. සමහර විට ටීනා වගේ අය වාසියට විතරක් ඉඳලා ප්‍රශ්නයක් වුණ ගමන් පල්ලි ගන්නවා ඇති. ඒත් මම හැදුනේ එහෙම නෙවෙයි. මම කාට හරි වචනයක් දුන්නොත් ඒක රකින්න මගේ පණ වගේ. මම ඔයාට පොරොන්දු වුණා අවුරුද්දක් ඔයාගේ වයිෆ් විදියට ඉන්න. ඒ අවුරුද්ද ඉවර වෙනකන් ඔයා හිඟන්නෙක් වුණත් මම මේ ගෙදරින් යන්නේ නැහැ. ශාක්‍ය පුදුමයෙන් ඇය දෙස බලා සිටියා. විස්කිවල මත්ගතිය අස්සෙන් උනත් සාරණ්‍යගේ වචනවල බර ඔහුට දැනුනි. ඔයාට පිස්සුද? රයන් විමනුවේය. ඔව් මට පිස්සු. නැත්තම් ඔයා වගේ යක්ෂයෙක් එක්ක එක ගෙදර ඉන්නවද? සාරණ්‍ය සරදම් හඬින් කීවා. දැන් නැගිටින්න ඔතන වීදුරු කටු. ඇය ශාක්‍යව අත් දෙකෙන් මල්ලා අපහසුවෙන් නැගිට්ටෙවුවා. මත්ගතියෙන් පසු වූ ඔහු සාරණ්‍යගේ ඇඟට බර වුණේය. සාරණ්‍ය අමාරුවෙන් ඔහුගේ බර උසුලාගෙන පඩිපෙළ නගින්න පටන් ගත්තා. සීතා උඩ තට්ටුවේ සිට මේ දසුන බලාගෙන හිටිය ඇස්වල කඳුළු පුරවගෙන.
මැඩම් මම උදව් කරන්නද? එපා සීතා මම මෙයාව කාමරයට දාගන්නම්. ඔයා ගිහින් නිදාගන්න. හෙට උදේට අපිට ගොඩක් වැඩ තියෙයි. සාරණ්‍ය ශාක්‍යව කාමරයට ගෙනවිත් ඇඳට දැම්මාය. ඔහු ඇඳට වැටුණු ගමන් සිහි නැතිව වගේ නිදාගත්තේය. සාරණ්‍ය පහත් වී ඔහුගේ සපත්තු දෙක ගලවා ටයි පටිය ලිහලා දැම්මා. ශාක්‍යගේ අතේ ලේ ගලනවා. ඇය දැක්කේ එවිටය. බිම වාඩි වී හඬද්දී වීදුරු කටු ඇදී ඔහුගේ අත කැපී තිබුණි. සාරණ්‍ය ෆස්ට් ඒඩ් බොක්ස් එක ගෙන පරිස්සමින් ශාක්‍යගේ තුවාලය පිරිසිදු කළා. ස්ප්‍රිට් ගාද්දී ශාක්‍යයට නින්දෙන්ම කැඳිරි ගෑවෙද්දී ඇය පිම්බි හරිම සංසුන්ව. ඇයි මම මෙහෙම කරන්නේ? මට තිබුණානේ හෙට උදේම ගෙදර යන්න. තාත්තා බැන්නත් කමක් නැහැ කියලා මට යන්න තිබුණා. ඒත් ඇයි මට මේ මිනිස්යව දාලා යන්න බැරි? සාරණ්‍ය තමන්ගෙන් මහගත්තා. උත්තරේ තිබුණේ නිදාගෙන ඉන්න ශාක්‍යගේ මූණේ. නම්පුරකම අහංකාරකම අයින් වුණාම එතන හිටිය ප්‍රශ්න ගොඩක් මැද තනියුණු අසරණ පිරිමියෙක්. සාරණ්‍ය සෙමින් ශාක්‍යගේ ඔළුව අත ගෑවා. ඔයා තනි නෑ ශාක්‍ය. මම දන්නේ නෑ මේ හැඟීම මොකක්ද කියලා. හැබැයි මම දන්නවා මම ටීනට දිනන්න දෙන්නේ නෑ කියලා. අපි දෙන්න එකතු වෙලා මේ ගේම් එක දිනමු. ඇය පොරවනේ ශාක්‍යගේ ඇඟට දාලා සෝෆා එකෙන් හාන්සි වුණා. තෙහෙට්ටුවටම ඇගේ දැසත් සෙමෙන් පියවිය. පසුදා උදෑසන ශාක්‍ය ඇස් අරිත්ති ඔළුව පැලෙන්න වගේ රිදුම් දෙන විට ඔහුට ඊයේ රෑ වෙච්ච දේවල් බොඳ වූ හීනයක් වගේ මැවේ පෙනෙන්නට විය. පාටි එක, ටීනා, ජයන්ත ප්‍රනාන්දු, විස්කි බෝතලය. ඔහු අපහසුයෙන්ම හැදෙන් නැගිට්ටා. නැගිට්ටද? ශාක්‍ය ගැස්සිලා බැලුවා. සාරණ්‍ය කාමරයේ දොර ඇරගෙන සිනාමුසුම් වුණින් ඇතුල් වුණා. ඇය ඇඳ සිටියේ සරල ගවුමක්. ඒ මූණ හරිම ප්‍රබෝධමත්. බොන්න මේ දෙහි ජූස් එක. ඔළුව රිදිල්ල අඩුවේ. සාරණ්‍ය ගෙනා දෙහි වීදුරුවක් ඔහුට දික් කළා. ශාක්‍ය වීදුරුව ගත්තේ ඇය දෙස හොඳින් බලාය. ඔයා තාම ගියේ නැද්ද? සාරණ්‍ය hina වුණා. ඇය පිටුවක් ඇදගෙන ඇඳ ළඟින් වාඩි වුණා. මම කිව්වනේ මම යන්නේ නැහැ කියලා. අනික දැන් යන්න වෙලාවක් නැහැ. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. වැඩ? මොන වැඩද? මට දැන් කම්පැනි එකේ කරන්න දෙයක් නැහැ. අද බෝඩ් මීටින් එක තියෙනවා. ජයන්ත චෙයාමන් පුටුවේ වාඩි වෙයි. මට සිද්ධ වෙන්න අත්පොඩි ගගා බලන් ඉන්න. ශාක්‍ය කලකිරීමෙන් කිව්වා. ඇයි ඔයා පරදින්නම හිතන්නේ? ජයන්ත ළඟ තියෙන 140යි. ඔයාගේ පවුල් ළඟ තව කොච්චර තියෙනවද? සීයා ළඟ 130යි. තාත්තා ළඟ 110යි. මගේ ළඟ 110යි එකතු කළාම 150යි. හැබැයි ප්‍රශ්නේ එක නෙවෙයි. මගේ පවුලේ තව කෙනෙක් ඉන්නවා 110ක් තියාගෙන. එයා තමයි තීරක බලය තියාගෙන ඉන්නේ. කවුද? සාරණ්‍ය කුතුහලයෙන් ඇසුවා. ශාක්‍යගේ මූණ අඳුරුය. මගේ බාප්පා ක්‍රිෂාන්ත සේනානායක. එයා ඉන්නේ ලංකාවේ නෙවෙයි. එයා පවුලත් එක්ක තරහ වෙලා අවුරුදු 10කට කලින් එංගලන්තෙ ගියේ. එයා එන්නේ නෑ 100ට උදව් කරන්න. එයා එන්නේ ජයන්තට උදව් කරන්න. මොකද එයා 100 එක්ක වෛරයෙන් ඉන්නේ. සාරණ්‍ය මොහොතක් කල්පනා කළාය. එහෙනම් අපිට තියෙන එකම විසඳුම බාප්පව කැමති කරගන්න එක. ඒක කවදාවත් වෙන්නේ නැහැ. බාප්පා ෆෝන් එක ආන්සර් කරන්නවත් නැහැ. ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් අපි යමු එයාව හම්බෙන්න. සාරණ්‍යගේ ඇස් දිලිසුනි. මොකක්? එංගලන්තේ? ඔව්. ඔයාගේ සීයා අසනීපයිනේ. ඒක හේතුවක් කරගෙන අපි යමු. ඔයාට බෑ කියනවා නම් මම කතා කරන්නම්. මට පුළුවන් මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න. ශාක්‍ය සාරණ්‍ය දෙස බලා සිටිය අලුත් ඇසකින්. ඊයේ රෑ වැටුණු තමන්ව උසලා තිබ්බේ ඇයයි. දැන් තමන්ට නැති ධෛර්යයක් දෙන්නෙත් ඇයයි. සාරණ්‍ය, ඔයයි මේව කරන්නේ? ඔයාට මේ ප්‍රශ්න අදාළ නෑනේ. ශාක්‍ය මෘදු හඩින් ඇසුවේය.
සාරණ්‍ය නැගිටලා ජනේල ළඟට ගියා. මම කැමති නෑ මගේ හස්බන්ඩ් පරදිනව දකින්න. විශේෂයෙන්ම එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා. අපි අමුෂාක්කිය අපි ගිහින් ඒ බාප්පව එක්කන් ඉමු. ටීනට පෙන්නමු සේනානායකලා කියන්නේ කවුද කියලා. සැබවින්ම ශාක්‍යයට නැවුම් බලාපොරොත්තුවක් ඇති විය. ඔහු ප්‍රබෝධමත්ව සිතින් ඇදෙන් බැස්සේය. හරි, අපි යමු. හැබැයි ලේසි වෙන්නේ නෑ. ක්‍රිෂාන්ත බාප්පා කියන්නේ මටත් වඩා නපුරු මිනිහෙක්. සාරණ්‍ය ආපහු හැරිලා ශාක්‍ය දිහා බැලුවාය. ඇගේ මුණ තිබුණ දඟකාර හිනාවා. ඔයාට වඩා නපුරු? මම හිතන්නේ මට ඒ වගේ අයව කන්ට්‍රෝල් කරන්න හොඳ පුරුද්දක් තියෙනවා. ශාක්‍යයටත් නොදැනීම හිනාවක් කියය. දවස් ගානකට පස්සේ ශාක්‍යගේ මූණේ හිනාවක් ඇදුණු පළවෙනි වතාව එය විය. ශාක්‍ය සහ සාරණ්‍ය එංගලන්තයට යාමට සූදානම්. එහිදී කොමක් සිදු වෙයිද? ඔවුන්ට මුහුණ දෙන්න වෙන අභියෝග මොන වගේ වෙයිද? දැන ගැනීමට දිගටම කතාව සමග රැඳෙන්න.